සත්‍ය බොහොම කටුකයි. සත්‍ය බොහොම කටුකයි. මොන බලු වෙන ගානේ ලක්ෂ දෙකකට PC හදන වීඩියෝ දාන උඹ හිතන ලක්ෂ දෙක තුනක් දෙයි කියලා අපේම PC එකක් කරන්නේ 15000කට 20000කට PC එකක් හදලා උඹේ අර මොකද්ද මගුලේ 10 ටක් ගාලා ඒක ඇසින් මොකද වෙන්නේ ඉතින් අද අපි වීඩියෝ එක කරන්නේ රුපියල් 15000කට PC එකක් බිල් කරන්න. ඇත්තටම මේ PC බිල් කරද්දී ලොකු ලොකු ගේම්ස් ගහන්න වගේම එඩිට් කරන්න ලොකු ලොකු වැඩ කරන්න ඇත්තටම බෑ. මොකද මේකෙන් දෙච්චර සල්ලි විදක් කරන්න අපිට බැරි නිසා ඇවිල්ලා වීඩියෝ යාලෝ කණේ පාරක් ගහින්දා දැන් අපිට කරන්න සිද්ධ වෙලා දිනවා මේ. කොහමද ගොඩ කාලේට වස්නා වීඩියෝ දාන්න මගේ වෙනසත් ඊළඟ ෆයිලින් වෙන්න දාම ලස්සනයි කියලා මම දන්නවා. කොහමද මෙතන ලස්සන කතා කරන්නේ අපි ආවේ කොහමද PC එක බිල් කරන්න තමයි යන්නේ දැන්. කොහමද මෙතන අපි 15000ක් උඩ 20000 වගේ තමයි මේ PC එක බිල් කරන්න බලාපොරොත්තු වෙන්නේ. මොකද ඇත්තම ලංකාවේ දැන් කෝටිපතියෝ එහෙම මේ බිහිලා නැහැ. මොකද කෝටිපතියෝ නම් බට් හැමෝටම කෝටිපතියෝ නෙමෙයි. කෝටිපතියෝ නම් අපි යන්නේ ගුවන් පාලම් දාගෙන ඉඳින් ඉතින් ඒ හින්දා ඇත්තම අපිට ඉතරක වත්තම නැති හින්දා අපි අඩු මුදලට PC එක බිල් කරන්න තමයි හදන්නේ. මොකද අපි ගේම්ස් ගහන්න ආසු කොල්ලොන්ට ඇත්තම ලොකු වියදමක් ගේ ලක්ෂ දෙකක් දීලා PC බිල් ගන්න අපේ හලුමට ගහනවා වගේ මගේ ඇති. ඉතින් ඒ හින්දා අපි නම් දැන් ඔබට කියන්නේ මේ වීඩියෝ උඹට දාන්න ඉන්න බලපන්. එහෙනම් අපි දැන් මේ වීඩියෝ එක පටන් ගමු. වීඩියෝ යන්න ඉස්සන් ගන්නවා තාමත් වීඩියෝ ලයික් එකක් දැම්ම නැත්නම් දැන් දාන වීඩියෝ ලයික් එකක් ගොඩ කාලේ වස්නවා කියන්නේ. ඒක තාමත් අපේ channel subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න. ඒ වගේම notification bell එක නැත් all press කරලා තියාගන්න. වීඩියෝ share කරන්න තමයි කරන්න. මොකද ගොඩ දවසක් පස්සේ වීඩියෝ දාන්නේ. මාන්සලා වීඩියෝ කරන්නේ දැන් වීඩියෝ share කරන්න. අපි දැන් යමු වීඩියෝ එකට. හරි guys අපි දැන් marketplace එකේ තමයි ඉන්නේ. මේ Facebook marketplace එකෙන් තමයි මේක කරන්නේ. නැත්නම් මේ ලොකු ලොකු website වලින් අපිට මේක කරන්න බෑ. මොකද අපි සල්ලි යන්නේ නිසා මේ මම හිතලා තියෙනවා නේද? මොන ස්ටෝනේ බෑ නැති මේ 17 Pro Max එකයි 30ට brother මෙහෙම වෙද්දි තමයි මට හිතෙන්නේ mystery box එක challenge එකක් කරොත් හොඳයි කියලා. කොහමද අවුලක් නැහැ. ඉතින් මේ විදිහට බලන්න බල්ලෝ ඉන්නවා, පූසෝ ඉන්නවා. ඊට පස්සේ අම්මට කාර් එකක් වෙන ෆ්‍රී දෙනවා. 0යි කියලා දාලා තියෙනවා. මේ නම්බර් එකට කෝල් එකක් දෙන්නවලා නම්බර් එක දාලා නැහැ. කොහොමද මේ කාර් එක ෆ්‍රී දෙනවා. ගන්න කෙනෙක් ගන්න මේ කොහොමද ෆ්‍රී දෙනවා. මේක මම හිතන විදිහට 0 කියලා දාලා තියෙනවා. කාරේ උනානේ. ආඩෝ විශ්වත්. ඊට පස්සේ ගිටාර් තියෙනවා. මේ කාර් එක තියෙනවා. ඊට පස්සේ මේ ගෑණියේ බලු කතාව නතර කරගන්නේ. අපි නම් වැඩි කතා නැතුව ස්පෙක්ස් ටික බලමු. හරි ඉතින් මෙතන ප්‍රොසෙසර් එකක් විතර තමයි තෝරගන්න ඕනේ. මොකද නැත්තම් අපිට ඒකටම ප්‍රොසෙසර් එක තමයි තෝරගන්න ඕනේ. මොකද ප්‍රොසෙසර් එක නැත්තම් මේක වැඩ කරන්නේ නැති නිසා මම ඉතල i3 මේ විදිහට මම බලනවා එකක් i3 4th gen කොහොමද 2000ක් විතර එනවා. ප්‍රොසෙසර් එකක් අපිට රුපියල් 2000ක් විතර එනවා කොහොමත්. ඊට පස්සේ අපිට 8GB RAM එකක් ඕන DDR3 එකක් ගත්තා ඕන. මොකද 4th gen වලට සපෝට් කරන DDR3 නිසා කොහොමද මේ විදිහට RAM එකක් අපිට 3000 විතර අපිට ගන්න පුළුවන්. ඉතින් මදර්බෝඩ් එකක් අපිට රුපියල් 3000කට වගේ බයි කරන්න පුළුවන්. ඉතින් මේ තියෙන රුපියල් 3000 වගේ ගන්න පුළුවන් H81 මදර්බෝඩ් එක. ඉතින් ගන්න කෙනෙක් ඉන්නවනම් ගන්න. මේ මගේ account නැතෝ ඵලයන් ගෑණියේ අන්ද. ඉතින් මේ 500 watt power supply එක ගත්තොත් හොඳයි කියලා හිතනවා. ඊළඟට power supply එක තමයි දාන්න ඕන අනිවාර්යෙන්ම. මම 500 watt එකක් හොඳටම ඇති කියලා හිතනවා. සාමාන්‍ය 500 එකක් අපිට රුපියල් 2000කට විතර දී ගන්න පුළුවන්. ඉතින් marketplace එක වල research එකක් කරලා වань ඊට අඩුවට හොයාගන්න පුළුවන්. ඔයගොල්ලෝ ඉන්න පැත්තත් එක බලද්දි ඉතින් ගොඩක් අඩුවට හොයාගන්න පුළුවන්. ඉතින් සම්භාවිතාව ගොඩක් වැඩි. ඉතින් ඔන්න ඔය විදිහට අපි බඩු ටික ඔක්කොම select කරගත්තට පස්සේ අපිට ඔන්න වගේ තමයි price එක ආවේ. ඉතින් අපි RAM එකයි motherboard එකයි වගේ processor එක තෝරගත්තා. මේ ඔක්කොම රුපියල් 15000කට වගේ තමයි යන්නේ. ඉතින් කේසින් එකක් එක්ක තෝරගත්තොත් රුපියල් 2000 විතර ගන්න පුළුවන් කේසින් එකක් වල බැලුවොත්. ඉතින් මේ ෆොටෝ එක වෙනවා වගේ කේසින් එකක් රුපියල් 2000 විතර ගන්න පුළුවන්. එහෙම බලද්දි ඉතින් බිල් එකට රුපියල් 15000 කරුණු 16000ක් විතර යනවා. ඉතින් එහෙම බල බිල් එක කරගත්තොත් ඉතින් මෙන්න මේ විදිහට වාඩ කරගන්න පුළුවන්. marketplace එකට ගිහිල්ලා Facebook එකේ search කරලා මම මේ කරපු විදිහටම කරගෙන බලන්න. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපි අද PC බිල් උනේ. ඇත්තටම මේ කීය පාර මම PC එකක් බිල් කරා වගේ අඩුවකට මම ගියා ඒක මගේ අතින් බිල් වුණා දකින්න බිල්ලෙට් කියලා කමෙන්ට් එකක් දාන්න කියලා. ඇත්තටම මෙතන ඒක වීඩියෝ දැම්මට පස්සේ මගේ PC එක ඇත්තටම කලින් තිබු PC එක කරනවා. දැන් ආයෙ PC එක කරලා PC වීඩියෝ එක රෙකෝඩ් කරලා තියෙන කොට දාන්නම් ඒක. ඉතින් ඊට පස්සේ ඒකම බිල් කරගන්න බැරි වුණා. කොහොම හරි ඉතින් මේකට ඔයගොල්ලෝ කමෙන්ට් එකක් දාන්න බිල් නව කියලා. ඊට පස්සේ අපි ඒක කමෙන්ට් 200ක් විතර ආවොත් අපි ඒක බිල් කරන්න ගන්නවා. බිල් කරන්න ගන්නවා කියන්නේ මේ අද බිල් කරපු PC එක තමයි බිල් කරන්න ගන්නේ. එහෙනම් අනිවාර්යෙන් channel subscribe කරලා notification bell එක all press කරලා අපි channel එකට ගොඩලා ඉන්න. ඒත් අපිට ඊළඟ PC බිල් එක ටක් ගාලා කරන්න පුළුවන්. එහෙනම් ඉතින් තවත් අලුත් වීඩියෝ එකක් හම්බ වෙනකම් ඔයාලා මොටම ජය වේවා.